මන්දු කිචන් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ රසම රස chili paste එකක් හදාගන්න විදිහ. බලමු අපි හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම කෑලි මිරිස් ටිකක් අරන් තිනවා. ගෙදරම හදාගත්ත කෑලි මිරිස්. ඊට පස්සේ ඒකට ලුණු එකතු කරගන්න ඕන රස අනුව. ලුණු ටිකක් වැඩිපුර දාගන්න ඕන. ඊට පස්සේ සීනි මේස් හැඳි 3ක් විතරක් දාගන්න ඕන. මේ මිරිස් එක ගොඩක් සැරයි. ඊට පස්සේ මේ ටික කවලම් කරගන්න ඕන හොඳට. ඊට පස්සේ තව මේකට ඕනි කරනවා පොල් ටිකකුයි කූනිස්සු ටිකකුයි. ඒ ටිකත් මම සෝදලා එහෙම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ තාච්චියකට තෙල් ටිකක් දාලි වල්ලා සුදු ලුණු බිකි දෙක තුනකුත් දාලි වල්ලා මේක ටිකක් ටෙම්පරාදු කරගන්න ඕන. ඊට පස්සේ අපි හොදගත්ත කූනිස්සු ටික මේකට එකතු කරගන්න ඕන. කූනිස්සු ටික ටිකක් සම්මන් පාට වෙනකම් බෙද ගන්න ඕන. ඒ ටික රන්වන් පාට වගේ බෙදෙනකොට පොල් කුරු ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ පොල් ටිකක් දාලා මේ ටික හොඳට කවලම් කරලා අපි හදාගත්ත මිශ්‍රණය මේකට එකතු කරලා ඉවර වෙලා මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. මේ ටික හොඳට මද ගින්නේ මලව ගන්න ඕන. මේ විදිහට තමයි මම chili paste එක හදන්නේ. මේක හරිම රසයි. මේ විදිහට හදලා ඉන්දියාප්ප කන්න, ඊට පස්සේ පාන් කන්න, ඒ වගේ කෑම වලට ගන්න පුළුවන්. අර පොල් එහෙම දාන හින්දා මේකේ අමුතු රසයක් වගේම සුවඳකුත් එනවා. හැමදාම එක විදිහටම හදලා බලන හින්දා මේ විදිහට හදලා බලන්න. මේ විදිහට හරිම රසයි. මන්නම් මේක හැන්දු ඉන්දියාප්ප කන්න. ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා. හරිම රසවත් කෑමක්.